අපිට ඒක අද ඒක උපදවන්න එනිසා මේ ස්කන්ධ පංචකය පිළිබඳව තීරුම් ඔබ දැන් නුවණාවක් වීම තමයි සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි දුතාඥ කෙනා සෝවාන් වෙන කෙනා සතරාගාමී කෙනා ආරාධන කෙනා රහත් වෙන්න මොකක්ද කරන්න ඕන කියලා අපිට අතිපාදන සුන්නේ අප ගැනීම ලැබීම. ඒ කිසිම අවස්ථාවක පැවැත්මක් දෙන්නේ නෑ ලෝකයේ ඇලෙන්න ගැටෙන්නවත් දෙයක් හම්බෙන්නේ. එතකොට එයා ලෝකේ තියෙන දෙයට සංහා කරන්න එපා, ආස කරන්න එපා කියන තැනක ඉඳලා තියෙනවා. නෑ ඒක නෙමෙයි ඉඳලා තියෙන්නේ. සංහා කරන්න ලෝකේ හම්බෙලා නෑ. දේවල් තියාගෙන තණ්හා නොකර තණ්හාව අයින් කරනවා කියන තැනක නෙමෙයි ඉඳලා තියෙන්නේ. තණ්හා කරන්න දෙයක් හම්බෙලා නෑ. එයාට හම්බෙන්නේ ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක එයාට පණවන්න දෙයක් නෑ තණ්හාව පවත්වන්න. එහෙනම් අපිට තියෙන ඒ යථාර්ථය අපිට තේරුම් ගන්න නම් ඒ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය ඔබට තේරුම් ගන්න. කොයි තැන්වලද? නිත්‍ය සුතමත විඤ්ඤාත කියන මේ තැන් හතරේ. එහෙනම් කරන්න වැඩක් තියෙනවා දැන් අපිට. මොකක්ද? ඔබට දැන් පේන දේ පැත්තෙන් අහන දේවල් විඳින දැනගන්න දේවල් පැත්තෙන් නිමිති ගොඩක් ඇත්තේවා තියෙනවා. ඒ නිමිති ටික ඔය කියපු දර්ශනයකට දාලා දෙන්නලා දෙන්න. දැන් ඒක භාවනා කරන්න ඉඳ ලැබෙන හැම වෙලාවෙකම විතර ගියා. මොකක්ද කරන්න ඕනේ? ඔය ඇත්තට හිත කියලා නැවත ඒක පෙන්වලා දෙන්න පටන් ගන්න. එතකොට ඔබට ගෙදරක ගියත් ඇති බවට හම්බෙන්නේ හැම අරමුණකම ඔය ඇත්ත පෙන්වලා දෙන්න පටන් ගත්තාම පුළුවන් තරම්. මම කියන්නේ අරමුණ තරමේ දවසකට අරමුණු 10ක 15කවත් ස්කන්ධ වශයෙන් පෙන්වලා දෙන්න පටන් ගත්තොත් අදුම සතියක් එකක් ඕක අල්ලගෙන ගියත් ඔබට කෙලස් බොහෝ දුරට සමනයට පත් වෙන බව ඔබට අත්දකින්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ ශාසනය මේ ජීවිතේම ඔබට දුක නැති කරගන්න පුළුවන් ශාසනය. ඊළඟ වෙසක් වසර උදා වෙන්න කලින්ම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන තැනින් හැම කෙනෙක්ම අප්‍රමාදී වන්නට කියලා හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් හොඳයි හැම දිනාම ධර්ම ශ්‍රවණය කරගෙන මේ සත්‍ය පසළොස්වක පොහොය දිනේදී වටිනා කුසලයක් සිදු කරගත්තා. මේ සියලු කුසල අපි අනුමෝදන් කරේට ඒට අනුමෝදන් කරනවා අපිට අපේ ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල රතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මොතු මෙවැනි සනසීම පිණිස මේ කුසලයේ උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං සරණං. මේ පරිලෝකේ ඥාතීන්ට පින්දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හෝතු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හෝතු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හෝතු ඥාතයෝ. ධර්මස්වරණය කළ ඔබ සියලු පරිපූර්ණ සිද්ධ කරපු සියලු දෙනාටම කරමු. සියලු ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම ඔබට මේ තුන් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ ඇතුළු එම සමස්ත මාධ්‍ය ජාලයේහි පින්වත් සියලු දෙනා